මං තප්පර 3ක් දෙන්න. සමුපකාරය ගැන ඔබට මොකද හිතෙන්නේ? මන් දන්නවා. පැරණි අඳුරු යල් පැන ගිය මොකක්ද එකක් මතක් වෙනවා වෙන්නට පුළුවන්. හැබැයි ඇත්තටම සමුපකාරය කියන්නේ එවැනි දෙයක්ද? ලෝකේ රටවල් 145ක මිලියන 3ක සමාජිකයන් බිලියන 1.2ක් මෙහෙවන්නා වූ දැවැන්ත ව්‍යාපාරයක් සමුපකාරය කියන්නේ. ලෝක ජනගහනයෙන් බැලුවොත් සමුපකාරයේ සමාජිකයන් සංඛ්‍යාව 12% තරම් අතිවිශාල ප්‍රමාණයක්. සමුපකාර සේවක සංඛ්‍යාව බිලියන 280ක් වෙනවා. ලෝක සේවා නියුක්තිකයන්ගේ ප්‍රතිශතයක් විදිහට බැලුවාම 10% වගේ අතිවිශාල ප්‍රමාණයක්. හරි. ඒ ලෝක සමුපකාරයේ තත්ත්වය. ලංකාවෙත් එහෙමද? ලංකාවට යම්කිසි බලපෑමක් කරන්නට පුළුවන් විශේෂයෙන්ම ආර්ථික අර්බුදයක් පිළිබඳව කතා කරන්නා වූ සමයක ඒ පිළිබඳව යමක් කරන්නට පුළුවන් තත්ත්වයක මේ අකුරු කිහිපයට හැකියාවක් තියෙනවා. කතා කරමු. අලුත් මාතෘකාවක් වේවි. මුලින් හිතේවි ටිකක් කටෝර ටිකක් යාවත්කාලින නොවූ දෙයක් කියා. හැබැයි සාකච්ඡාවේ මැද භාගයට යන විට කොයි තරම් මේ පිළිබඳව අප කතා කළ යුතුද, කොයි තරම් සංවාදයට බඳුන් කළ යුතු මාතෘකාවක් දැයි කියා ඔබට සක්සුදක්සේ පැහැදිලි වේ. සංවර්ධනය සඳහා සමුපකාර ක්‍රමයේ භාවිතය. අද අලුත් පාර්ලිමේන්තුවේ අලුත් මාතෘකාව.